අද අවුරුදු දවස ගෙදර අයත් නැති එකේ කඩේ පැත්තට යන්න ඕනි මොනව හරි ගෙන්න. කෙසෙල් ටිකක් අරන් යන්න ඕන. ගෙදරත් මොනව හරි ඇතිනේ. අහල පහල මගේ යාළුව ටිකත් මම කෑම හදනකොට සුවඳ දැනිලා ඒ නිසා ටිකක් වැඩිපුර අරන් යන්න ඕනි. පළතුර නම් තියෙනවා. ගෙවුම් ටිකක් හදන්න ඕනි. සුවඳට යාළුව ටික එවි එක් සුවඳ. මේ ඒක නෙමේ. කිටියලාගේ ගෙවල් පැත්තෙන් සුවඳක් එනවා. කිට්ටු කරලා බලමුද? අපෝ බෑ ඔයාට මතක නැද්ද? එයාලගේ ගෙදර අපේ ගෙදර අයයි තරහයි කියලා. නෑ අනේ එයාලා ගෙදර අය කවුරුත් නෑ. මම දැක්ක ගෙදර අය කොහෙදෝ යනවා. හරි එහෙනම් යමුකෝ කිටිය අපේ යාළුවනේ. ඔක්කොම ටික හරි දැන් ලස්සනට හදලා තියන්න ඕනි මගේ යළුවන්ට පුදුම හිතෙන්න. හරි එන්න ඕගලන්ට සුබ අලුත් අවුරුද්දක්. අපේ හාම්පුතුන් තරහ වුණාට අපි හොඳ යාළුවෝනේ. එයාටත් සුබ නව වසරක් වේවා කීති. ගෙවල් වල අය තරහ වුණාට අපි හොඳ යාළුවෝනේ.